ෆෝන් එක කොහොම ටොයිලට් එකට වෙලා ගොඩක් වෙලා හිටියොත් අර්ශස් හැදෙන්න අවදානමක් තියනවා කියලා ඔයා දන්නවද? මලපහ සමග ලේ පිටවීම ගුද මාර්ගය ළඟ ගෙඩි තියනවා වගේ දැනීම අර්ශස් රෝගය හැදුනොත් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔයාට අර්ශස් හැදෙන එක වළක්ව ගන්නේ කොහොමද? ඒකට ඔයා මුලින්ම මේ ලෙඩේ හැදෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ. අර්ශස් රෝගයේදී ඔයාගේ ගුද මාර්ගයේ කෙළවර තියෙන පටක ඉදීමක් සහ ගුද මාර්ගයෙන් පහතට පැමිණීම සිද්ධ වෙනවා. ඔයාගේ උදර කුහරයේ පීඩනය වැඩි වුණොත් මෙහෙම වෙන්න තියෙන අවදානම වැඩි. ඔයාට මලබද්ධය තියෙනවා නම් ඒ කියන්නේ ටොයිලට් යද්දි බඩ වේලලා අමාරුවෙන් නම් මලපහ පිට වෙන්නේ. ඔයාගේ උදර කුහරයේ පීඩනය වැඩි වෙනවා. මේක නිසා ඔයා ගොඩක් අමාරුවෙන් මලපහ පිට කරන්න උත්සාහ කරන එකෙන් සහ ගොඩක් වෙලා ටොයිලට් එකේ වාඩි වෙලා ඉන්න එකෙන් ඔයාට අර්ශස් රෝගය හැදෙන්න පුළුවන්. මේක නිසා මලබද්ධය පාලනය කරගන්න එක අර්ශස් රෝගය වළක්වා ගන්න ගොඩක් වැදගත්. මේ වෙනුවෙන් ඔයාට කරන්න පුළුවන් දේවල් තමයි තන්තු වැඩි කෑම වර්ග වෙන එළවලු, පළතුරු, ධාන්‍ය වර්ග වැඩිපුර කෑමට ගන්න එක, හොඳින් වතුර බොන එක. ඒ වගේම ටොයිලට් යනකොට අධිකව තැටමීම අඩු කරන්න. මෙහෙම කරන්න නම් ඔයාට කරන්න පුළුවන් දේ තමයි ඔයාට ටොයිලට් යන්න අවශ්‍යතාවය ඇති වුනහම පමණක් ටොයිලට් යන්න. ඒ වගේම අපි කලින් කිව්වා වගේ ඔයා ෆෝන් එක ඔබන ගමන් ගොඩක් වෙලා ටොයිලට් එකේ වාඩි වෙලා හිටියොත් ඔයාගේ දැනුවත්භාවයක් නැතුව තැටමීම සිද්ධ වෙලා ඔයාට අර්ශස් රෝගය හැදෙන්න අවදානමක් තියෙනවා. ඔයාට මලබද්ධය තියෙනවා නම් ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත්. ඒකෙන් මලබද්ධයට හේතු වෙන දියවැඩියාව, තයිරොයිඩ් අඩු බව, කැල්සියම් වැඩි බව වගේ වෙනත් රෝග පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම මලබද්ධය තියෙන කෙනෙක්ට වෛද්‍ය උපදෙස් මත මලපහ පිටවීම පහසු කරන විරේක බෙහෙත් ලබා දීමක් සිද්ධ වෙනවා. මලබද්ධයට අමතරව උදර කුහරයේ පීඩනය වැඩි වෙන අධික තරබාරු බව වගේ දේවල් අර්ශස් රෝගය හැදෙන්න හේතු වෙනවා. මේ නිසා අර්ශස් රෝගය වළක්වා ගන්න තරබාරු බව අඩු කර ගැනීම ඉතා වැදගත්. අපි මේ කතා කරපු අවදානම් සාධක ඉක්මනින් පාලනය කරගත්තොත් අර්ශස් රෝගය ඇති වෙන එක වළක්වා ගන්න එක ගොඩක් ලේසි. ඒ වගේම ඔයාට අර්ශස් රෝගය හැදුනොත් ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ගන්න එකෙන් රෝගය ඉක්මනින් පාලනය කරගන්න වගේම නැවත රෝගය ඇතිවීම වළක්වා ගන්නත් ලේසි වෙනවා. ඉතින් ඔයා වගේම ෆෝන් අරගෙන ටොයිලට් එකට යන අනික් අයටත් මේ පණිවිඩය දැනගන්න. මේක ෂෙයා කරන්න අමතක කරන්න එපා. මීට අමතරව ඔයාලට තියෙන සෞඛ්‍ය ගැටලු මේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න.